දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත් වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක් ආරුමේ සුළඟේ ලෙලෙනා මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක් ආරුමේ දෙන එක පන්තියේ විලසේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දෙන එක පන්තියේ විලසේ අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැව්වේ මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය
කඩිති වැව්තාවල වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිත් කිරිපෙවූ සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ සාමා අමර විකුණති බස් පුලේ කජු කුමාරෝද පිටුදන් දෙති එයින් මතු උගතමානා ශිල්පය පිල් කඩනො පැතු වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ රන් මසු පට පිලි අබරන උරන වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
අයනු ආයනු ගණන් ඉලක්කම් පොත් පුරවමින් හිත්වලට ඇතුළු කරද්දී ඒ සමග එකට කලතා ගුණදහම් අපට කාවත් දන්නට අපේ පාසල් මවුන් සමත් වුණා. ඒ ගුණ සුවඳ දිවි ඇතිතෙක් හදවතේ රැඳෙන නිසාම කෘතගුණ සැලකීම මගේ හැරෙන්නට කිසි දිනක ඉඩක් නොතබන්නට අපි හැමදාමත් වග බලා ගත්තා. ඉතින් 2025 වූ දෙසැම්බර් 4 වන උඳුවප් පුර 15ක පොහෝ දින තවත් පුණ්‍යානුමෝදනාවක් එක් කිරීමටයි මේ සූදානම. දින 75ක් තරම් කෙටි කාලයක් තුල මහත් පරිශ්‍රමයක් දරමින් ආමේ ගමන් මගේ තැබූ පියවරේ ආරම්භක අවස්ථාවටයි අපි මේ සූදානම් වෙන්නේ. කාසිවලට ගන්නත් බැරි කාසිවලට දෙන්නත් බැරි මනුස්සකම පිරුණු ලස්සන හදවත් ගොඩක් තියෙන ආදරණීය සහෘදයන් පිරිසක් එක්ක අපි එකතු වුණා. අපේ ආදරණීය ගුරු දෙමව්පියන් බලන්න. ඉතින් ඊටාම ගෞරවයෙන් පූජ්‍ය කැටියපේ අමිතසාර ස්වාමින් වහන්සේව සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනයෙන් යුතුව ඊටාම සෙනෙහසින් පිළිගනු ලබනවා. මොරටුව කොට්ටාශ අධ්‍යක්ෂ ගරු ලිලන්ති පෙරේරා මැතිණියනි ඔබතුමියවත් ඊටාම ආදරයෙන් පිළිගනු ලබනවා. අපගේ ගුරු සදාභිවන්දනා සංකල්පයට සෙවණැල්ලක් වෙමින් ශක්තියක්ව ආරම්භයේ පටන් මේ දක්වාම අපගේ ඕනෑ එපාකම් සම්පූර්ණ කරමින් අප අසල රැඳී සිටි තිලානි ධර්මප්‍රිය ආදරණීය විදුහල්පති මෑණියනි ඔබතුමියවද ඊටාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි රාවතාවත්ත රෝමානු කතෝලික විදුහලේ අනෙකුත් ගෞරවනීය ආචාර්ය මණ්ඩලයේ සියලුම ආදරණීය ගුරු මෑණිවරුනි පියවරුනි ඊටාම ආදරයෙන් පිළිගනු ලබනවා. මේ කතාව පැත්තකින් තියලා කොහේ හරි මුල්ලකට වෙලා මේ ආදරණීය මූණු ටික දිහා මුළු දවසම බලාගෙන ඉන්න තියෙනවා නම් මං හරි කැමතියි. ඒ වුණාට මේ වැඩේ ඉදිරියට කරගෙන යන නම් මම මේ කතාව කරලා ඉවර කරන්න ඕනනේ. ඒ හින්දා ඉතින් මට අකමැත්තෙන් හරි මේ කතාව කරන්න වෙනවා. 10 මාසයක් කුසේ දරාගෙන ලේ ටික විතරක් කිරි කරලා දෙන්න බැරි වුණාට මගේ සෙනෙහබර ආදරණීය ගුරු මෑණියනි කරමත හිඳුවා හැඩි දැඩි කරන්න බැරි වුණ මගේ සෙනෙහබර ආදරණීය ගුරු පියාණනි ඊටමත් සෙනෙහසිතින් ලෙන්ගතු සිතින් පැමිණ සිටින ඔබගේ ආදරණීය සියලුම දරුදරියන් වෙනුවෙන් ඊටම ආදරයෙන් පිළිගනු ලබනවා. අද දවස උදාවන තුරු මම ඇතුළු අපි හැමෝම දවස් වලින් 74කුත් පැය ගණන් ඇඟිලි ගැන්නා.
ඉවසිල්ලක් නැතුව මට වගේම මේ ඉන්න හැමෝටම ජීවිතයේ ලස්සන දවස් වලින් ලස්සනම දවස අද කිව්වොත් මං හිතනවා මම නිවැරදි කියලා. මේ පාසලෙන් පිට වුණු දා ඉඳලා අපි හැමෝටම තිබුණ හීනයක්. අපිට අකුරු කළ ආදරණීය ගුරු මව්වරුන්, ගුරු පියවරුන් ජීවිතයේ කවදා හරි එක දවසක අපිට දකින්න ලැබේවිද කියලා. අන්න ඒක හීනයක් නොවි යථාර්ථයක් වුණු දවසක් අද උදා වෙලා. ගුරු සදාභිවන්දන තව එක් බැක් ටු ස්කූල් එකක් හෝ get together එකක් නොවි ආදරණීය මව්පිය වන්දනාවක් සෙනෙහබර ගුරු සිසු හමුවීමක් වන්නේ අන්න ඒ නිසයි. අපිට ඕන වුණා අපිට අකුරු කළ ආදරයෙන් අපේ චූටි අත් අල්ලගෙන මේ පාසලේ එහා මෙහා සැරිසැරු අපේ ආදරණීය ගුරු මව්පියවරුන් එක්ක දවසක් ගත කරන්න. අපේ ආදරය කිසිම වෙනසක් නැහැ කියලා අපිට එයාලට පෙන්වන්න. මීට වසර 25කට කලින් පරිස්සම් කරලා මේ ගේට්ටුවෙන් එළියට දාපු අපේ ජීවිත අපි අදටත් සුරක්ෂිතව අතේ තියාගෙන ඉන්නවා කියලා අපිට පෙන්වන්න ඕන වුණා. ඒ වගේම මේ පාසලේ ඉතා ඉහළ සේවයක් කරලා බොහොම නිහඬව මේ ගේට්ටුවෙන් එළියට ගිය ආදරණීය ගුරුවරු මෙතන ඉන්නවා. බොහොම කැපකිරීම කරලා නොසෑහෙන කැපකිරීම කරලා මෙතනින් එළියට ගියපු ආදරණීය හදවත් මෙතන ඉඳගෙන ඉන්නවා. අන්න ඒ අය වෙනුවෙන් පොඩි වෙලාවක් හරි වෙන් කරගෙන මේ දවස ගත කරන්න අපිට ඕන වුණා. ඉතින් මගේ ආදරණීය ගුරු අම්මේ ගුරු තාත්තේ කාලේ වේගයෙන් ගෙවිලා ගියාට අපිට එක අල්ප මාත්‍රයක්වත් ඔයාලව අමතක වුණේ නැහැ. ඔයාලගේ සම්බන්ධතා අල්ප මාත්‍රයක්වත් බිඳ වැටුනේ නැහැ. ඔයාලා වගේ පින්වන්ත දරුවන් මේ ලෝකයට දායාද කර ඔයාලගේ ආදරණීය දෙමව්පියන්ට අපේ මේ කරපු පින් කටයුත්තේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් පොය දවසේ අපි ඔක්කොලාම එකතු වෙලා කරන මේ පින් ඔයාලට ආශිර්වාදයක් වේවා. ඔයාලා හැමෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඉතින් අවසර දෙන්න ගුරු සදාභිවන්දනා 2025 සමාරම්භය සන්තුහන් කිරීමට මම නිරුක්ෂිකා දිල්රුක්ෂි 2002.
දෙවිවරුන්ට වඩා උඩින් ඉන්න මේ ලෝක පාලක දෙවියන් වහන්සේගේ අතිවිශිෂ්ට නිර්මාණයක්. මම ඒකට හේතුවක් කියන්නම්. මම හිතන්නේ මේ වෙනකොට මේ ඇවිල්ලා ඉන්න හැම අධිශිෂ්‍යයක් ශිෂ්‍යාවක්ම අනිවාර්යෙන් අම්මෙක් තාත්තෙක් දරුවෙක් ඇතිනේ ගෙදර. තමන්ගේ දරුවෝ බලා ගන්න කොච්චර අමාරුද? අපි අපේ දරුවොත් එක්ක කොච්චර රණ්ඩු කරනවද? කොච්චර බනිනවද? කොච්චර අමාරුද? කොච්චර පීඩනයක්ද අපිට? හැබැයි හද මේ ඉන්න හැම ගුරු මෑණිවරයෙක්ම පියවරෙක්ම තමන්ගේ පවුල ඇතුලේ වගකීම් ඉෂ්ට කරලා තමන්ගේ දරුවෝ බලාගෙන තමන්ගේ පවුල තමන්ගේ දරුවෝ තමන් කුසින් නොවදපු දරුවන් වෙනුවෙන් කැප කරපු අය. එහෙම කැප කරන්න හැමෝටම බෑ. මම දන්නවා මම නම් ජීවිතේ කවමදාකවත් මට නම් එහෙම ගුරුවරයෙක් වෙන්නවත් බැරි වෙයි. මොකද තමන්ගේ කුසින් නොවදපු දරුවන්ට අම්මෙක් තාත්තෙක් වෙන එක ගෙදර තියෙන දේවල් ප්‍රශ්න බැලන්ස් කරගෙන ඉස්කෝලේකට ඇවිල්ලා ළමයි 30ක් 40ක් එක්ක ඔට්ටු වෙන එක මුළු දවසක් ලේසි නෑ. ඒකයි මම කියන්නේ. ඒකට හැමෝම සුදුසු නෑ. ඒකට සුදුසු තාමත්ම වන්දනීයම පිරිස තමයි දෙවියන්ට උඩින් ඉන්න ගුරුවරු කියලා මම විශ්වාස කරන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ අංගයට යමු වෙමු. පූජානාර්ථනයටයි දැන් සූදානම. ආරාධනා කරනවා ඊටමත් ආදරේ පූජානාර්ථනය වෙනුවෙන්.
සියලු දරුවන් තමන්ගේ යන හැඟීමෙන් මවක් මෙන් කටයුතු කරන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ගරු නිලන්ති පෙරේරා ගුරුමවණි ඔබේ දෙපා නමද ආරාධනා කරන්නම් සදා අභිවන්දනා ඇමතීමට මොරටුව කොට්ටාසේ රාවතාවත්ත රෝමානු කතෝලික විද්‍යාලයේ මෙතනට සැපමින සිටින අපේ ආදරණීය මෙම පාසල මේ තත්ත්වයට ගේන්නට ගොඩක් වෙහෙස මහන්සි වෙලා කටයුතු කළ අපේ විදුහල්පති මහත්ම කියන්නත් මට හිතෙන්නේ නෑ ඇත්තටම ඒ තරම් අපේ ගෞරවනීයත්වයක් තියෙන විදුහල්පති ධූරේ දරුවෝ ඒ දෙපළගෙන්ද ඒ වගේම මෙම විද්‍යාලයේ ගුරුවරියන් ලෙස ගුරු මව්වරු ගුරු පියවරු ලෙස කටයුතු කළ ඒ ආදී ගුරු මහත්මීන්ගෙන්ද වර්තමානයේ මෙම විද්‍යාලයේ විදුහල්පතිනිය අපේ තිලානි ධර්මප්‍රිය මහත්මිය ඇතුළු පැමිණ සිටින වර්තමානයේ සියලුම ගුරු සොයුරියනි ඔබ සැමගෙන්ද අද දිනේ මෙවන් පුණ්‍ය කර්මයක් මේක උත්සවයක් කියලා කියන්නට මම තරම් කැමති නෑ ඇත්තටම මාපිය වන්දනාව හා සමානව Taman හැදූ දෙමව්පියන් පුදන්නට ඔවුන් ඉතාමත් කැමැත්තෙන් කැපවීමෙන් මේ සංවිධානය කළ ඒ සියලුම සංවිධාන කමිටුව ඇතුළු සියලුම සමාජිකාවන්ගෙන්ද පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන්ද අවසරයි. මම මොරටුව කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ හැටියට මේ ඔබගෙන් ලද ආරාධනය අද පොහොය දිනේ වුවත් මම සාමාන්‍යයෙන් පොහොය දිනේට පන්සලට හැරෙන්නට වෙන දේවල් වලට සහභාගී වෙන්නේ නැති වුණත් අද පන්සල අතහැරලා මේ පාසලට පැමිණියේ ඇත්තටම හදවතින් මේක පින්කමක් කියලා හිතාගෙන. දුවා දරුවනි අපි මේ ලෝකෙට බිහි කරන අපේ ආදරණීය අම්මා තාත්තා ඇරෙන්නට මම ගුරුවරුන් සලකන්නේ අපේ හැදූ මව්වරු හැටියට. මම මොරටුව කොට්ටාසේ පාසල් වල ගුරුවරියක් ලෙස වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විදුහල්පතිනිය ලෙස මෙතෝදිස්තු උසස් විද්‍යාලයේ අවුරුදු 12ක් විදුහල්පතිනිය ලෙස කටයුතු කරලා තමයි කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ විදියට වැඩ කරන්නේ. අපේ මෙතන ඉන්න විදුහල්පතිතුමා මං ගුරුවරියක් කාලේ එතුමා විදුහල්පති කෙනෙක් හැටියට මේ පාසලට මම දන්න කාලේ ඉතා විශාල සේවයක් කළ කෙනෙක්. ඇත්තටම මේ අපිට සර්වෝදේ මෙතනින් ලබාගත්ත මේ ගොඩනැගිල්ල එතුමාගේම තියෙන හිතයිශී බව සහ සුහදශීලී මිත්‍රත්වය මත ලැබිච්ච දායාදයක්. ඒක රාජ්‍ය අනුග්‍රහය වලින් ලැබුණු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ මෙතන ඇවිල්ලා තියෙන හැම ගුරුවරයෙක්ම Tamanගේ දරුවන් හා සමානව තමයි ඔබට එදා ආදරයෙන් උගන්වන්න ඇති, සැරවැර කරන්නට ඇති, ඔබේ දුකේදී දුක් වෙන්නට ඇති, ඔබේ ජයග්‍රහණවලදී සතුටු වෙන්න ඇති, උදම් අනන්න ඇති. ඒ සතුට ඒ දුක ඔබට එදා දැනුණු නිසා තමයි ඔබ අද මෙවන් දෙයක් සංවිධානය කළා තියෙන්නේ. ඇත්තටම අද ඔබට දුවේ පුතේ කියලා ආමන්ත්‍රණය කළත් ඔබ අද වැඩිහිටියන් විදියට මේ ඊටමත් ආදර්ශයක් මට දැනගන්නට ලැබුණා.
රාවතවත්ත රෝමානු කතෝලික විද්‍යාලයේ ශාලාව ලෙස ඒ සලකන ඒ ගොඩනැගිල්ල ඔබ පින්තාරු කරනවා, වාල සකස් කරනවා, සිවිලිම් හදනවා. මට විදුහල්පතිනිය ඡායාරූප වලින් මට එවලා තිබ්බා. ඇත්තටම ඒ අද ඔබ උපයා ගන්න ඔබ රැකියාව සඳහා මොනියම් හෝ රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, පෞද්ගලික සේවය වෙන්න පුළුවන්, ඔබ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ඒ ඔබ උපයන දෙයට පින් බිම සකස් කළ භූමිය තමයි මේ රෝමානු කතෝලික විද්‍යාලය. ඔබ සියලු දෙනාගේ අනාගත ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එදා මෙදා තුර අපේ ගුරුකුලයේ ජීවත් වූ මේ ආදි ගුරුවර ගුරුවරියන් විදුහල්පතිනියන් සියලු දෙනාගේම අනාගත ජීවිතය නිරෝගීමත් ඉතාමත් හොඳ විශ්‍රාම දිවිය තව තවත් හොඳින් ගත කරන්නට ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි. ඊළඟට අපේ ගෞරවනීය ආරාධනය වර්තමාන රෝමානු කතෝලික විදුහලේ විදුහල්පතිනිය වන තිලානි ධර්මප්‍රිය මැතිණියනි, ඔබටයි මේ ආදරණීය ඇරයුම අප සමග ඇවිත් දොඩමළු වන්නට. ස්තුතියි. මගේ වර්තමාන නියෝජ්‍ය විදුහල්පතිවරුනි, ආදරණීය සහකාර විදුහල්පතිවරුනි, ගුරු භවතුනි, ඒ වගේම මේ උත්සව අවස්ථාව. මේ අවස්ථාව අද ඔබ ළඟා කරගත්තේ සෑහෙන්න කැපකිරීමක් කරලා. ඒක මම දන්නවා. දැන් තියෙන සංනිවේදන තාක්ෂණය ඔස්සේ සියලුම දේවල් මට වාර්තා වුණා. එහෙම තමයි මම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට ඒවා වාර්තා කළේ. ඉතින් ඔබ කැපකිරීමෙන් මේ ආදි සිසුන් වර්ෂය ගත්තොත් එහෙම 2002 ඉඳලා 2006 දක්වා හිටපු ආදි ශිෂ්‍ය ඒ දරුවෝ ටික එකතු වෙලා ලොකු වැඩක් කරලා තියෙනවා. ඇත්තටම වර්තමානයේ මම දැකලා තියෙනවා back to school එහෙම නැත්නම් ආදි දරුවන් එකතු වෙලා හොඳ හෝටලයකට ගිහිල්ලා වෙනම ඩේ අවුට් එකක් අන්න ඒ වගේ අවස්ථා ඔබ සංවිධානය කරලා තියෙනවා වර්තමානයේ පාසල්වල. නමුත් මේ අද අවස්ථාවට මාත් එක්ක කතා කරන්න ආවේ ඔබ මට මතක හැටියට සැප්තැම්බර් මාසේ කතා කරන්න ආව දෙසැම්බර් 4 වෙනිදා තියෙන වැඩසටහනට. ඒකට මට හිතුණා ටිකක් වේලාසරින් නේද කියලා. නමුත් මං හිතනවා ඔබගේ සැලසුම හරි සාර්ථකයි. ටිකක් කලින් ඒ අවස්ථාව වෙනකොට මම පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් සැලසුම් කරමින් සිටියා. ඒක තිබුණේ ඔක්තෝබර් මාසේ. එතකොට ඔබ ඒ සැලසුම් සහගතභාවය ඉතින් මේ ඉන්න විදුහල්පතිවරු ඇතුළු ගුරු මණ්ඩලය, ඒ ඉස්සර හිටිය ගුරු මණ්ඩලය ඔබව හරියට නායකත්වයකට ගුරු කරලා තියෙනවා. ඔබ සිප්ස් 4 විතරක් දීලා නැහැ ඒ දරුවන්ට. මොකද මම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව එවකට හිටිය නිලුක්ෂිකා දරුවට. දරුවා කිව්වට මේ වැඩිමහල් වුණ ඒ වගේම තව දරුවොත් ඉන්න දැන් අම්මලා තාත්තලා වෙච්ච දරුවෝ ටිකක්. ඔවුන් මේ ස්ටේජ් එක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ නිවේදිකාවෝ ටික මම මගේ දරුවන්ට දැන් ඉන්න දරුවන්ටත් කියන්නේ ඔබ මේ විදු පියසේ භාවිතා කරන්න. ඔබට පාසලෙන් වසර 10කට 11කට පස්සේ අයින් වුණාම තියෙන්නේ මතකය. ඉතින් ඔබගේ කතාවල මම ගොඩක් සංවේදී තැන් දැක්කා. දැන් මම ගුරුවරියක් විදියට විදුහල්පති කෙනෙක් විදියට මමත් ඒ අවස්ථාවේදී සංවේදී වුණා. මමත් දකින්න කැමති අනාගතයේ ඔබ වගේ දරුවෝ ටිකක් අපිට දැන් මේ හයිය හත්තිය තිබුණාට ටිකක් කල් ගියාම අපි වයසට යනවා. මම දැක්කා මම වාහනේ එද්දි අතීතයේ තොරතුරු කතා කර ආවා. ඉතින් ඒවා තමයි අනාගතේ අපිට තියෙන්නේ. නේද? ඔව්. ඒ වගේම ඔබ හදපු දරුවෝ ටික මේ ගුරුවරුන්ට මම විශේෂයෙන් කියන්නේ ඇත්තටම ඔබ හදුවේ හොඳ දරුවෝ ටික. හොඳ මනුස්සකමෙන් හෙබි දරුවෝ ටික. හොඳ පුතගුණ සලකන දරුවෝ ටික. ඇත්තටම මේ පාසලේ මං හිටිය කාල සීමාව මං හිටියේ තාම අවුරුදු 1මාරයි. මම දැක්ක පළවෙනි අවස්ථාව සහ මගේ ගුරු ජීවිතේ මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ පාසල් විදු පියසේම මෙවැනි අවස්ථාවක් සංවිධානය කරලා හිටපු විදුහල්පතිවරුන්ට, ගුරුමව්පියවරුන්ට, ඒ වගේම වර්තමාන විදුහල්පතිනියට සහ මගේ නායකත්වයේ දෙන අනිකුත් ගුරුවරුන් ටික එකතු කරලා මේ අපි ඔක්කොම කණ්ඩායමක් එකට එකතු කරා ඔබ.
එනකොට දැක්කා උත්සවේ පටන් ගනිද්දි දැන් උත්සවේ පටන් ගන්න විදියක් නැහැ ඔබට. මොකද ආගිය තොරතුරු කතා කරනවා. ඔබට ඇති ගොඩාක් කතා කරන්න. නේද? ඒව කතා කරන්න දැන් ටිකක් එහෙට මෙහෙට යවන්න විදියක් නැතුව ඉන්නේ. නේද? මම දැක්කා ඒක සංවිධානය කරද්දි චුට්ටක් එහෙට මෙහෙට වුණා. මොකද ඔබට ඇති වසර 10ක 15ක කතා කරන්න දේවල්. මේ දරුවෝ ටික දැක්කහම ඔබට හරි සතුටක් දැනෙනවා. දැන් මට සතුටුයි. මට හිතුණා මමත් ඒ කාලේ කොහේ හරි ඉඳලා මේ විදුපියස ආසන්නේ හිටියද දන්නේ නැහැ කියලා. ඒ තරම් මේ අපි සංසාරගත බැඳීමක් තමයි ගුරුවරු කියන්නේ. දැන් සමාජේ නම් ගුරුවරයෙක් කිව්වහම කියනවා මම මේක කිව්වට කමක් නැහැ. වැටුපාඩුයි එහෙම කියලා කියනවා. නමුත් මම හිතනවා මේ අපි ලබාගත් වෘත්තිය සංසාරගත බැඳීමකින් තියෙන වෘත්තියක්. මේ පාසලේ තව ඉන්නවා විවිධ කණ්ඩායම් වල ආදි දරුවෝ. දැන් ඔය 1-3-2002-6 ඒ අතරතුරේ කණ්ඩායමනේ. ඊට පසු කණ්ඩායම ඉන්නෝ ඊට පෙර කණ්ඩායමක් ඉන්නේ. ඉතින් ඔය කණ්ඩායම් ටික ඔක්කොම එකට එකතු වුණාම ඔබ ඉගෙන ගත්ත මේ මාතාව තව ඉදිරි සංවර්ධනයක් කරන්න පුළුවන්. අපි කතාවක් අහලා තිනවා සමාජයේ හැම ගොඩනැගිලිම වෙනස් වෙනවා. ඔන්න අඳුර ගන්න පුළුවන් එකම තැන පාසල. හැමදෑම එක වගේ. නේද? එහෙම නැතුව අපි තව අපේ තියෙනවා පාසල සංවර්ධනය කළ යුතු තැන්. ඒක භෞතික වගේම තව අපේ වැඩසටහන් වලටත් ඔබ මට පාසලට එකතු වෙමු. අන්නේ ආරාධනාව කරමින් මම මගේ කතාව સમાપ્ત කරනවා. මේ වැඩසටහනේ ඉතුරු අංග ඉතා සාර්ථකව කරගෙන යන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. තෙරුවන් සරණයි. විශේෂයෙන් කියන්න ඕන මෙම අවස්ථාවේදී අපේ ඉස්කෝලේ 2005 අවුරුද්දේ කේෂණී නංගි විසින් පිළියෙල කරගත්තු එයාම හදාගත්තු කේක් එකක් තමයි අපිට මේ වෙනුවෙන් අපි වෙනුවෙන් එයා ඒ දේ හදලා අපිට අරන් ඇවිල්ලා තියෙනවා. මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ වර්තමාන විදුහල්පතිනිය වන වර්තමාන රෝමන් කතෝලික පාසලේ විදුහල්පතිනිය වෙන තිලානී ධර්මප්‍රිය මහත්මියනි ඔබට ආරාධනා කරනවා සහ අපේ වින්ටර් ටීචර්ටත් මම ආරාධනා කරනවා කේක් එක කපලා තේ පැන් සංග්‍රහය භුක්ති විඳින්නට මේ ඉඩ ලබා ගන්නා මේ. Congratulations and celebration when I tell everyone that you're in love with me. Congratulations and jubilation. I want the world to know I'm happy as can be. Who would believe that I could be happy and contented? I used to think that happiness hadn't been invented, but that was in the bad old days before I met you. When I let you walk into my heart. Congratulations and celebration when I tell everyone that you're in love with me. la 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 la
Salamedalo, Raganadadea, Alevinaralo, Yoginadea, Serevatindere, Serenalea, Sedate Patini Deve, Salamedalo, Salamedalo, අම්මේ රතරන් අයියේ මොකද ඔයා උත්තර ඇඹරෙන්නේ බුදු අම්මේ ගොඩාක් කාලෙකින් දැක්කියෙත් දැක්කට පස්සේ කී දැක්කට පස්සේ ඒනේ කියන්නේ මොකද ඒ අයියේ බලන්නකො මගේ තියෙන හැඩ ඔයාගේ පුදුම හැඩක් නෝ ඇතින්නේ ඈ පුදුම හැඩක් තියෙන්නේ හරි ආසයි හැමෝම නිකන් බලන් ඉන්නේ මෙන්න ශාරුක් ખાන් ඇවිල්ලායි කියලා. ඔව් ශාරුක් ખાන් ඇවිල්ලායි කියලා. මේගොල්ලෝ ඔක්කොම ශාරුක් ખાන් ඒ වගේද? ශාරුක් ખાන් නෙමෙයි මම පාරුක් ખાන්. ශාරුක් ખાන් නෙමෙයි ඔයා ශාරුක් ખાන්. ඒ අයියේ. මොකද මේ? ඇයි ඔච්චර ගඳ? ඔයා ළඟ තමයි ගඳ. බලන්න මගේ හැඩ. ඔයාගේ පුදුම හැඩක් තියෙන්නේ. ඒ අයියේ ඇතිවනම් දාපම් ෆොටෝ මට මොකෝ මේ ඔයාලා ඔක්කොම ෆොටෝ ගහගන්න මනමාලෙක් ඇවිල්ලා. ඒ අද තමයි මනමාලේ ආවේ. ඒ මනමාලේ නැද්ද? මනමාලේව දැකලා නැති කට්ටියට හොඳයි. මනමාලේව දැකලා නැති කට්ටියට හොඳයි. ඒ එක නෙමෙයි. අයියේ. ඕ මොකද? මේ මොකෝ මේ කට්ටිය ගොඩාක් මගදියා කන්න වගේ බලන් ඉන්නේ. කට්ටිය කන්න වගේ ඔයා දිහා බලන් ඉන්නව නෙමෙයි. අය කට්ටිය උදේට කෑවේ නැද්ද? කාලා ඉන්නේ දැන් කනගමන්නේ. දැන් කනගමන්නේ. එහෙනම් මාව කන්න පුළුවන් ඩෙසර්ට් එක. ඒ රත්තරන් අයියේ එහෙම නෙමෙයි ඒක නෙමෙයි ඔව් මේ අද වගේ මේ සුවිශේෂී දවසක නේද සුවිශේෂී දවසක මම වගේ ලස්සන කොල්ලෙක් මෙතනට ගෙනල්ලා තින්නේ මොකටද ඔයා විතරයි මෙතන ඉන්න ලස්සනම කොල්ලා බලන්නකෝ මේ මගේ ටොම්බේ ඒ ටොම්බේ ලොකු ඇයි ඔච්චර ටොම්බ ලොකු වෙලා තියෙන්නේ ඔය දන්නා මගේ ටොම්බ මෙච්චර පළල්ලුනේ ඇයි කියලා ඔව් කියන්නකෝ බලන්න මේක අවුරුදු ගානකට කලින් ඔව් අවුරුදු ගානකට කලින් මං අමාරු වෙන්නනේ මොකක්ද බලන්නකෝ මගේ තියෙන හැඩ ඔයාගේ පුදුම හැඩක් නෝ ඇතින්නේ පුදුම හැඩක් තියෙන්නේ හරි ආසයි හැමෝම නිකන් බලන් ඉන්නේ මෙන්න ශාරුක් ખાන් ඇවිල්ලායි කියලා ඔව් ශාරුක් ખાන් ඇවිල්ලායි කියලා මේගොල්ලෝ ඔක්කොම ශාරුක් ખાන් ඒ වගේද ශාරුක් ખાන් නෙමෙයි මම පාරුක් ખાන් ශාරුක් ખાන් නෙමෙයි ඔයා ශාරුක් ખાන් ඒ අයියේ මොකද ඉරස කවන්නක මොකද වෙන්නේ දෙවරා දෙවලමිට අතල සංගිල්ලේ පඩව කොලද ගන කෙන්ද බලල්ලේ දොදර පලයා බඳුලි හල්ලේ මගේ ආදරණීය ගුරුවරුන්ටත් අවුරුදු 20කට පස්සේ තමන් උගන්වපු පුංචි දරුවෝ ටික ලොකු වෙලා ඉන්නවා දකින්නකොට ඒ හැඟීම ඒ විදිහටම දැනනවා කියලා මට 100,000ක් විශ්වාසයි. එතකොට මගේ ගුරුවරු සතුටු වෙන්න ඕන කාරණේ මොකක්ද දන්නවද? මේ මොරටුවේම මේ වගේ දෙයක් මීට කලින් කවදාවත් වෙලා නැහැ. ඒ කියන්නේ මේ හදලා තියෙන්නේ හොඳ කළගුණ දන්න හොඳ මුල මතක තියෙන තමන්ගේ ගුරුවරුන්ට දෙවිවරුන්ට තරමටම ආදරය කරන දරුවෝ කියන ආඩම්බරය අද මෙතන ඇවිල්ලා ඉන්න හැම ගුරුවරයෙක්ගේම හිතේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හැම ගුරුවරයෙක්ටම බෑ දරුවන්ගේ හදවතේ ගුරුවරයෝ වෙන්න. ඉතින් මේ මොරටුවේ අපේ ඉස්කෝලේ මම අදටත් මගේ බබා ඇහුවම අම්මේ මොකද්ද වගේ ඉස්කෝලේ කියලා මම කියන්නේ බපපිලි රෝක විදුහල. ඉස්සර තරඟවලට ගිහලා මම එහෙම කියන්නේ බපපිලි රෝමානු කතෝලික විදුහල. ඇත්තට මගේ හස්බන්ඩ් කොළඹ ලොකු ඉස්කෝලේක ඉගෙන ගත්තත් මට ඊටත් වඩා 10 ගුණයක් වටිනවා. මං හරිම ආඩම්බරෙන් කියනවා මං ඒ ලෙවල් කරපු ඉස්කෝලේ ගැන නෙවෙයි මම කියන්නේ බපපිලි රෝමානු කතෝලික විද්‍යාලය තමයි පුතේ අම්මා ඉගෙන ගත්ත අම්මගේ ඉස්කෝලේ කියලා. ඉතින් ඒ ආදරය ගෞරවය ආඩම්බරය අභිමානය නොඅඩුවම දෙන්න ඕනේ මගේ ආදරණීය ගුරුවරුන්ට දෙන්න ආයමත් හයියෙන් අත්පල සනාදයක් තියෙන ලොකුම හිතේ ආදරය ඔක්කොම අද්දකට අරගෙන හයියෙන් අත්පල සනාදයක් ලබා දෙන්න. අප බිය ගැන්නූ වේවල පෙන්නූ පමණින් අප බියවන නොඑක් වර අපට නපුරු යැයි හැඟුණද එනමුදු යහපත්ම වූ මිනිසත් ගුණ ඇති අපව යහපත් පුරවැසියන් කරන්නට වෙරදැරූ ඔබ හිතන්නේ කවුරු කියලාද? හිටපු උපවිදුහල්පතිනිය විනිතා ප්‍රනාන්දු ගුරුමැවුනි සදාභිවන්දනා වේදිකාවට ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අද වගේ දිනයක් මම හිතන්නේ මගේ ජීවිත කාලයේදීවත් මට ලැබිලා නැහැ කියන්න පුළුවන්. මම මේ පාසලේ
අවුරුදු 22ක් සේවය කරලා තියෙනවා. මම ආවේ 1984. එතකොට මම විශ්‍රාම ගියේ 2006. අවුරුදු 22ක් මම මේ පසලේ හිටියා. එතකොට විද්‍යාල්පතිවරුන් 3 දෙනෙක් යටතේ 3යි නෙවෙයි. ඔව් 3 දෙනෙක් යටතේ සේවය කරා. ඒ කවුරුවත් මට යන්න දුන්නෙත් නැහැ. අවුරුදු 10යි ගුරුවරයෙක්ට එක පාසලේ ඉන්න තියෙන්නේ නීතියේ හැටියට. ඒ වුණාට මාව යැව්වේ නැහැ. ගුරුවරු විතරක් මේ විද්‍යාල්පතිලා විතරක් නෙවෙයි. අම්මලා තාත්තලාත් ආවා. මම යන්න ලෑස්ති වෙනකොට ෆයිට් එකට. මට යන්න දුන්නේ නැහැ. මමත් ඉතින් හරි සතුටින් ඔයගොල්ලොත් එක්ක හිටියා. මම පොඩ්ඩක් මේ පාසලේ ඉතිහාසය කියන්නම්. මොකද ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති මම අවුරුදු 22ක් හිටියනේ. 1984 මම දුෂ්කර සේවයේ වැඩ කරලා දුර පළාත්වල ඉස්කෝලවල වැඩ කරලා මෙයාට ආවා. එතකොට පර්සි සර් තමයි විදුහල්පතිතුමා. මේ ඉන්න පර්සි සර්. ඉතින් අපිට තිබුණේ මේක කනිෂ්ඨ විද්‍යාලය. 5 පන්තියට වෙනකම් විතරයි මේ තිබ්බේ. එතකොට 5 පන්තිය ඉවර වුණාම ශිෂ්‍යත්ව විභාගයක් වගේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් එකේ ප්‍රින්සස් එකේ විභාග තියෙනවා. ඒකෙන් සමත් වුණ අය යනවා ඒ පාසල් වලට. සමත් වුණ හොඳට ලකුණු ගත්ත අය. එතකොට අනිත් අය අනේ අහිංසක ළමයි පිට. ඒගොල්ලන්ට සමහර අය ගෙදර එහෙම්ම නතර වෙනවා. වෙන ඉස්කෝලේකට යන්න නැහැ. හරිද? ඒකට මෙහෙ තිබ්බේ 5 පන්තියට විතරයි. ඉතින් එතනින් එහාට ඒ ළමයි කොහේ යනවද කියලාත් නැහැ සමහර අය. ඉතින් අර විභාගෙනුත් අසමත් වෙන අය හිටියා. ඔබලාගේ මම ඉල්ලන එකම ඉල්ලීම තවදුරටත් හොඳ පුරවැසියන් හැටියට මනුස්ස ගති තියෙන මානුෂික ගති තියෙන දරු කැලක් වෙන්න. දරුවොත් නෙවෙයි දැන් ඔයගොල්ලෝ දෙමව්පියෝ. ඒ වුණාම මම කියන්නේ ඔයගලන්ට දරුවෝ මගෙන් ඉගෙන ගත්ත ළමයි අපේ පාසල මං කියන්නේ තාමත් අපේ ඉස්කෝලේ. මේකට කියන්නේ අපේ ඉස්කෝලේ. කියවෙන්නේ එහෙමයි මට. අපේ ඉස්කෝලේ කියලා. ඉතින් ඕගොල්ලෝ ඒ විදිහට ජීවත් වෙන්න. ඔබලාගෙන් කරන මේ ඉල්ලීම ඒකයි. ඉඳලා හිටලා පුළුවන් නම් අපිව බලලා යන්න. මොකද අපි නැවතත් ඉපදෙනවා ඕගලන්ව දැක්කම. හරි සතුටක් ලැබෙනවා. දැන් මේක අවුරුදු ගානකට මගේ හිතේ රජ කරබැයිද මම අවුරුදු ගානක් ඉඳීද දන්නේ නැහැ. අපන්ට 80ක්. 80න් අවුරුදු 22ක් මේ පාසලේ ඉගෙනුවා. කියන්නේ 4න් පංගුවක්ම මේ පාසලේ හිටියේ මගේ ආයුෂ කාලේ. ඒකත් මට හරි සතුටක්. ඕගොල්ලෝ වගේ ළමයි කැලකුත් එක්ක ඔබලාට වැඩියෙන් ලැබෙන්න කියලා වාසනාවන්ත ජීවිත ගත කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. පර්සි සර්ට විශේෂ ආරාධනාවක් කරලා පර්සි සර්වගෙන පර්සි සර් තමයි මේ පාසල ගොඩ නගන්නේ. පාසල හදාගෙන එන්න පර්සි සර්ට ඇහෙන්නේ නැහැ වගේ අනිත් ක්ලැප් කරන. මේ වුණාට පර්සි සර් තමයි මේකට මානසි වෙලා ඉස්කෝලේ ගොඩ නගන්නේ. අපි ඔක්කොම එකතු වුණා තමයි එනකොට පර්සි සර්ගේ මේක හරි සරයි. ළමයින්ටත් වැඩිය ගුරුවරුන්ට සරයි. මම හිතන්නේ ඒ කාලේ හිටපු ටීචර්ස්ලා දැන් නැහැ. මෙතන නැහැ කවුරු. මේ එනකොට බයයි. ඒ නීතියට කරා මට ඇත්තටම පර්සි සර් තමයි ඉගෙනුවේ පාසලක වැඩ කටයුතු කරන්න. පොත් වල ඔෆිස් එකේ පොත් වල වැඩ කරන්න, පිළිවෙලකට මේව කරන්න, යම් කිසි දෙයක් සංවිධානය කරන්න. අපි තිබ්බ ඉංග්‍රීසි ඩේ. මේ පිට්ටනිය හදලා ඉවර වෙලා ඉස්සෙල්ලාම ස්පෝර්ට්ස් මීට් තිබ්බා. ගුණවර්ධන සර් මේ හිටියා දැන් ගුණවර්ධන සර් නෑනේ. මේ ස්පෝර්ට්ස් මීට් එකක් තිබ්බා මේ පිට්ටනිය. එතකොට මේව නෑ. එක ස්ටේජ් එකක්වත් ඒව තිබ්බේ නෑ. නිකම් පිට්ටනිය. ඒකේ ස්පෝර්ට්ස් මීට් තිබ්බා. ඊළඟට ඉංග්‍රීසි ඩේ තිබ්බා. ඉතින් ලොකු උත්සවයක් අර හෝල් එකේ ස්ටේජ් එක ගාලා කවුරු හරි දැන් තාත්තා කෙනෙක් මේ ස්ටේජ් එකට ස්ක්‍රීන්ස් මහලා දුන්නා. ඒවත් නෑ ඉතින් මේවා තිබ්බේ නෑ. ඉතින් දාලා ඒව කරලා උඹලාට පාසල ගොඩනගලා දුන්නා. ඉතින් මම හරි සතුටුයි. මම හිතන්නේ කවදාවත් මට මේ අමතක වෙන එකක් නෑ ඔබලාගේ මේ කාර්යය. තවත් ඔබලා දියුණු වෙන්න කියලා
මම ප්‍රාර්ථනා කරමි. නමස්කාර.